everyone, welcome back to my YouTube channel. අද ඉරිදා දවස ගෙවෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මේක මගේ පළවෙනි voice over video එක. ඉතින් මං හිතනවා ඔයාලා මේකට ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් මේක තමයි අද මගේ අවුට්ෆිට් එක. ෂූස් දාගත්තා. දැන් එහෙනම් අපි යමු එළියට. මේ දවස්වල එළිය ගොඩක්ම සීතලයි. ඒ හින්දා සීතලට හොඳට කවර් වෙන්න ඇඳුම් ඇඳගෙන තමයි එළියට යන්නේ. මං හිතුවා යන ගමන් වටපිටාවේ තියෙන ලස්සනත් ඔයගොල්ලොන්ට පෙන්නගෙනම යන්න ඕනි කියලා. ගොඩක් වෙලාවට මම තනියම යනවා නම් අනිවාර්යයෙන්ම පයින් තමයි යන්නේ. අපිට ඉතින් ගොඩක් ළඟයි, ගොඩක් දුර යන්න නැහැ. ඉතින් මේ ලස්සනත් බලාගෙන පයින් යන්න තමයි මම කැමති. හරි, ඉතින් මම අද දයිසෝ එකට තමයි යන්නේ. අපි ගිහින් බලමු මං අද මොනවද ගන්න කියලා. මම ඉස්සෙල්ලම ආවා ස්ටේෂනරි සෙක්ෂන් එකට. මොකද මට පොඩි නෝට්බුක් එකක් ගන්න ඕන කමක් තිබ්බා. ඉතින් ඉස්සෙල්ලම ඒක ගන්න තමයි මම ආවේ. ඒකත් අරගෙන අපි යමු ඉතුරු වැඩ ටික කරගන්න. ඉතින් මෙතන හරිම ලස්සන ඊස්තටික් වයිබ් එකට ගැලපෙන ක්ලොක්ස් තියෙනවා. මේ ඩිජිටල් ක්ලොක් එක හරිම ට්‍රෙන්ඩි මේ දවස්වල. ඉතින් මම රූම් මේකෝවර් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් එතකොට අපි මේවා ගමු. මෙතන කැන්ඩල්ස් වර්ග ගොඩක් තියෙනවා. එක එක ෆ්ලේවර්ස් වලින්, සුවඳවල් වලින් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. අනිවාර්යයෙන්ම ගැල්ලා මේකේ හිත නතර වෙන තැනක් තමයි මේ තැන. මෙන්න මෙයා නම් හරිම කියුට්. හැබැයි ඉතින් අද නම් මම මේව ගන්නෙ නැහැ. මොකද මම ආවේ කිචන් එකට අවශ්‍ය කරන දේවල් අරගෙන යන්නනේ. හරි, ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු මම ගන්න හිතාගෙන ආපු දේවල් ටික. හැබැයි ඉතින් මේව දැක්කම ගන්න ඕනේ නැති දේවලුත් ගන්න තමයි හිතෙන්නේ. මෙතන හරිම ලස්සන ග්ලාසස් ටිකක් තියෙනවා. ඉතින් මං හිතන්නේ මං අද මෙතනින් එකක් අනිවාර්යයෙන්ම ගනි. ඊට පස්සේ අපි යමු සෙරමික් පැත්තට. ඉතින් මෙතන ලොකු සෙරමික් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මට ඉස්සෙල්ලම හිත ගියේ මෙන්න මේකට. හරිම ලස්සනයි ඒක. මේවා ඉතින් අපිට affordable prices වලට මෙතනින් ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ පැත්තේ තියෙන ඔක්කොම තියෙන්නේ ලී වලින් හදපු අයිටම්ස් තමයි. ප්ලේට්ස් වර්ග තියෙනවා, තව කටින් බෝඩ්ස් තියෙනවා. ඉතින් එක දේවල් හෝල්ඩ් කරන්න පුළුවන් අයිටම්ස් තියෙනවා. එතකොට හැඳි තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා.
මෙතන තියෙන ඔක්කොම දේවල් නම් මම අද වීඩියෝ කරන්න ගියේ නැහැ. මම වෙන දවසක ඔයගොල්ලන්ට ෆුල් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි ඉතින් මට අවශ්‍ය කරන බඩු ටික මම ගත්තා. ගෙදර ගිහිල්ලා බලමු මම අද මොනවද ගත්තේ කියලා. අද ඉතින් මෙහි පොළ දවසක්. ඇතුළට වෙන්න තමයි පොළ ලොකුවටම තියෙන්නේ. හැබැයි ඉතින් මේ විදියට පාර ආයෙත් මේගොල්ලෝ බඩු තියාගෙන ඉන්නවා. මම ඉතින් ආපු ගමන් හිතුවා ඔයගොල්ලන්ට මම ගෙනාවු බඩු ටික පෙන්වන්න ඕන කියලා. මම ගත්තා මෙන්න මේ වගේ ස්ටෝරේජ් බාස්කට්ස් දෙකක්. මේක මම කිචන් එකේ යූස් කරන්න තමයි ගත්තේ. පැකට්ස් වල තියෙන කෑම අසුර ගන්න පුළුවන් විදියට තමයි ලේසි නිසා ෆ්‍රිජ් එකට දාන්න නැති ඒවා තියෙනවානේ. ඒව ගන්න මම මේ දෙක ගත්තා. එකක් උනේ කොරියන් වොන් 1000ක් වගේ. මම මෙතන යටින් ඔයාලට දාලා තියන්නම් ලංකාවේ මිල ගණන්. ඊට පස්සේ මම මේ වගේ ස්ටෝරේජ් එකක් ගත්තා. මේක නම් මම යූස් කරන්න ගත්තේ දැන් ගෙදර තියෙනවා මෙඩිසින්ස් එහෙම දාන්න. මේකත් උනේ කොරියන් වොන් 1000යි. ඊට පස්සේ මම ගත්ත මෙන්න මේ වගේ වාස් එකක්. ඒක හරිම ලස්සනයි. මේකත් උනේ කොරියන් වොන් 1000යි. ඊළඟට මම ගත්ත මෙන්න මේ පින්ක් කලර් හරිම ලස්සන මල් ටික කොරියන් වොන් 2000ක් වුණා. මේ වගේ ස්කූප් එකක් ගත්තා. ඒකත් කොරියන් වොන් 1000යි උනේ. ආයේ මම ගත්තා මෙන්න මේ වගේ ලී වලින් හදලා තියෙන එකක්. ඒකත් උනේ කොරියන් වොන් 1000යි. ටී කප් එක එහෙම තියන ලේසි නිසා තමයි මම මේක ගත්තේ. හැඳි සෙට් එකක් ගත්තා. මේ එකක් කොරියන් වොන් 1000යි උනේ. මේව ඉතින් ගොඩක් ලොකු ගණන් වෙන්නේ නැහැ මෙහි. affordable prices වලට එතනින් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මන් 3ක්ම ගත්තා එතන. ඊට පස්සේ මෙන්න මේක ගත්තා. ඒකත් කොරියන් වොන් 1000යි. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ වගේ ලී වලින් හදලා තියෙන සුප් බොන්න පුළුවන් හැන්දකුයි චොප්ස්ටික් එකක් තියෙන එකක්. මේ විදිහට තමයි තියෙන්නේ. කොරියන් වොන් 2000යි උනේ. පස්සේ මෙන්න මේක ගත්තා. ඒකත් කොරියන් වොන් 1000යි උනේ. මෙන්න මේක ගත්තා. මෙන්න මේ වගේ ලස්සනට ඕගනයිස් කරලා තියන්න පුළුවන්. ඉතින් මම ඒක ගත්තා. ඒක කොරියන් වොන් 3000යි උනේ. මම ගත්ත මෙන්න මේ වගේ කැන්ඩල්ස් සෙට් එකක්. කැන්ඩල්ස් 12ක් තියෙනවා. මේකේ ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි ෆ්ලේවර් එකක් තමයි තියෙන්නේ. මේකත් උනේ කොරියන් වොන් 1000යි. මම එකක් ඔයාලට පෙන්නන්නම්. පස්සේ මෙන්න මේක මම ගත්තා. මේක මගේ කිචන් එක ළඟ ලස්සන තියන තමයි ගත්තේ. ඒක කොරියන් වොන් 1000යි උනේ. ඊට පස්සේ මෙන්න මේක ගත්තා. ඒගොල්ලෝ මේ වීදුරු වගේ දේවල් මේ වගේ කොලේ කොතල දෙනවා. වීදුරු එකක්. ප්‍රයිස් එක උනේ කොරියන් වොන් 2000යි. තව ගත්තා ඒ වගේම ග්ලාස් එකක්. මෙන්න මේ වගේ කියුට්ම කියුට් ග්ලාස් එකක් තමයි මම ගත්තේ. ඒක කොරියන් වොන් 1000යි උනේ. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ වගේ පොඩි ප්ලේට් එකක්. වොන් 1000යි උනේ. ඒක හරිම කියුට්. ඒ හින්දා තමයි මම ගත්තේ. සෙරමික් වලින් හදලා තියෙන ප්ලේට් එකක් ගත්තා මම. ඒකේ හරිම ලස්සන මේ වගේ ඩිසයින් එකක් ගිහිල්ලා තියෙනවා. ඒක කොරියන් වොන් 2000යි උනේ. අන්තිමට මම ගත්තා මෙන්න මේ වගේ මැට් එකක්. මෙන්න මේ වගේ යූස් කරන්න පුළුවන් මැට් එකක්. ඒක කොරියන් වොන් 1000යි උනේ. කොහොමද පෙන්නන්න?
ඒකේ මෙන්න මේ වගේ මැට්ස් දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මම දවස් එකකින් ගත්තේ. ඔන්න ඉතින් මම දැන් හදන්නේ මගේ ඩිනර් එක රෙඩි කරගන්න. අපි බලමු මම අද මොනවද හදන්නේ කියලා. මට ඉතින් අද මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හම්බුනේත් නැති නිසා මං හිතුවා රයිස් ඇන් කරි මෙනු එකක් හදනවා කියලා අද. කූනිස්ස තෙල් දාලා පරිප්පු හදලා ගොටුකොළ සම්බෝලයක් හදන්න තමයි මං හදන්නේ මේ. දැන් ඉතින් අපි අවශ්‍ය දේවල් ටික ඉස්සෙල්ලම රෙඩි කරගමු. මම ඉස්සෙල්ලම 3ටම අවශ්‍ය කරන ලුණු ටික කපාගෙන ඉන්නවා. අන්තිමටම මෙන්න මේ වගේ මම තක්කාලි ටික කපලා ගත්තා. මං හිතුවා ඉස්සෙල්ලම ගොටුකොළ සම්බෝලය හදා ගන්නවා කියලා. මෙන්න මේ විදිහට තමයි මම ගොටුකොළ සම්බෝලයක හදාගත්තේ. අපි යමු ඊළඟට පරිප්පු එක හදන්න. මම අද පරිප්පු එක හදන්නේ කිරට. මේ දවස්වල පොල් තෙල් නම් මෙහි මිදලා තමයි තියෙන්නේ. මම මේ පොඩි ඉස්සු බෙදුම කන්න හරිම ආසයි. දැන් නම් පරිප්පු එකත් ගානට හැදිලා තියෙන්නේ. මගේ ඉස්සු එකත් හරි. මේක තමයි අද මගේ රයිස් ඇන් කරි මෙනු එක. ඉතින් මම දැන් හදන්නේ මගේ ඩිනර් එක ගන්න. මගේ ඩිනර් එකත් මම අරගෙන හොඳ වොෂ් එකකුත් දාගෙන මම දැන් හදන්නේ මගේ කොෆි එක හදාගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ සැටර්ඩේ හවස් වරුව ගෙවුනේ. ඉතින් මං හිතනවා ඔයාලත් මගේ මේ වගේ ඩේ ව්ලොග්ස් වලට කැමති වෙයි කියලා. ඉස්සරහට මම ඔයාලට ගොඩක් වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙනවා මේ විදිහේ ඩේ ව්ලොග්ස්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.